තරගය ආරම්භ කිරීම නියමිතයි. රෙෆර්මි කණ්ඩායම සහ ඩී මාස්ටර් කණ්ඩායම අතර උණුසුම් තරගයකයි ක්‍රියාත්මක වෙන්නේ නියමිත. ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ තරගයේ උණුසුම විඳ ගන්නට. පිරිනැමීම රෙෆර්මි කණ්ඩායම. සින්දු අඩු. හරියට. ප්‍රථම පිරිනැමීම සාර්ථක නැහැ. ප්‍රථම ලකුණ ඩී මාස්ටර් කණ්ඩායමට. එයා ලකුණු 1.0යි. ඒතර අපිට ගාන්ට ඇහෙන්න ඒක හොඳයි. මෙතන අනගාවම යාන් සාර්ථක පන්දු යොමු කිරීමක් ඒ සමග ලකුණක් එක්කෙනා රෙෆ්රි කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 1-1යි. අමිල සූදානම් පන්දු යොමු කිරීම. යොමු කිරීම අසාර්ථකයි. දෙවන යොමු කිරීමත් අසාර්ථකයි. අනුව ලකුණක් ලැබෙනවා රෙෆ්‍රි කණ්ඩායමට. ලකුණු තත්ත්වය ලකුණු 2-1යි. විරාජ් සූදානම් පන්දු පිරිනැමීමට. තව එකක් ගන්න. ඒක හොඳයි. අරකට ඒක සෙට් කරමු. ඔව් විරුෂ සාර්ථකයි. පන්දු ආරක්ෂා කරනවා ස්ථානගත කිරීමෙන් ලකුණක් ලබා ගන්නේ නැහැ. රෙෆරි කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 3-1යි. ලකුණු 3-1යි. මේ බැලර් ගන්න කරා. ලකුණ ලැබෙනවා විමර්ශක කණ්ඩායමට. යනවා ලකුණු තත්ත්වය ලකුණු 4-1ක් ලෙස ඉහළ යනවා. විරාජ් සාර්ථක පන්දු යොමු කිරීමක්. තවත් ලකුණක් විමර්ශක කණ්ඩායමට ලකුණු 5 දක්වා ඉහළ යනවා. රෙෆර්මි කණ්ඩායම ඊට වඩා සැලකිලිමත් විය යුතුයි ක්‍රීඩා කිරීමේදී. ඒවනම් අසාර්ථකයි. ලකුණක් විමර්ශක කණ්ඩායමට. ලකුණු තත්ත්වය ලකුණු 6-1යි. ඕකේ කියලා අරගෙන දාන්න. ඒක අරගෙන තියලා මෙතන කියන්නේ. අන්න එහෙම කරන්න. ඒක පොඩ්ඩක් එහෙන් තියෙන්න. ගියාන්
විරාජ් පිරුෂ සාර්ථකයි ප්‍රහාරයේ ඉතිරි ලකුණක් නිවාස කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 7ට එකක් ලෙස කියලා යනවා. වෙනුයි කණ්ඩායම ඊට වඩා සැලකිලිමත් ක්‍රීඩා කළේදී තම ලකුණු තත්ත්වය කියලා නම නම් සාර්ථක බඳු වෙනවා. සාර්ථක ලකුණු lagu tadi lagu warna dari kaki sehingga සාර්ථක ප්‍රහාරයක් යනවා. තවත් ලකුණක් ඩිමස් කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 9 දක්වා ඉහළ යනවා. විරාජ් ස්ථානගත කරන ඉරුෂ අමිල නැවතත් ස්ථානගත කිරීම සාර්ථකයි. අමිල බඳු බාර ගන්නවා. තමත් තරකාරී වටයක් ක්‍රියාත්මක කරනවා. තාමත් පන්දුව ඉරුෂගේ ප්‍රහාරය සාර්ථකයි යන ලකුණක් එක්කෙනවා. දිවස් කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 10 දක්වා යනවා. දිවස් කණ්ඩායම දෙසොමි කණ්ඩායම ලකුණු 1යි තාමත් ස්ථානගත කරනවා. ප්‍රහාරයේ සාර්ථකව වැඩපවත්වන යන තවත් ලකුණක් දිවස් කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 11ට 1යි. විරාජ් පන්දු බින්නැවීම දිගටම සිදු කරන ලකුණු තත්ත්වය වෙනුයි කණ්ඩායම ප්‍රහාරයකට සූදානම් නැහැ. කිසිදු ක්‍රීඩකයෙක් පන්දු ස්ථානගත කරනවා පමණයි. එයano තවත් ලකුණක් එක්කෙනා දිවස් කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 12ට එකක් වශයෙන් විපාදින්නේ. පන්දුව බාර ගැනීම සාර්ථක නැහැ ගිහාගේ. එයano ලකුණු තත්ත්වය ලකුණු 13ට එකක් ලෙසයි ලකුණු තත්ත්වය වාදින්නේ. ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරන විලාසයෙන් පෙන්වන කරන දිවස්සේ කණ්ඩායම විරාජ් නැවතත් පන්දුව පින්නවනවා. ප්‍රහාරය සාර්ථකයි. තවත් ලකුණක්. ඒ අනුව ගේම් පොයින්ට් අවසන් ලකුණයි ලබාගත යුත්තේ. විරාජ් අවසන් ලකුණට පන්දු පිරිනැමීමට සූදානම්. රෙෆරි කණ්ඩායම අසාර්ථකයි ප්‍රහාරය යනවා. ලකුණු තත්ත්වය ලකුණු 15 දක්වා ඉහළ යනවා. දිවස් කණ්ඩායම ප්‍රථමාර්ධයේ තරගය ජයග්‍රහණය කරන ලකුණු 15ට එකක් වශයෙන් දෙවනාර්ධය ආරම්භ කිරීමට ජනම් පන්දු පිරිනැමීම සාර්ථකයි. කිසිදු ක්‍රීඩකයෙක් පන්දුව ලබා ගන්නේ නැහැ. ඒ අනුව ප්‍රථම ලකුණ ලේසියෙන්ම ලැබෙනවා දිවස් කණ්ඩායමට. ජනම් අභියෝග කරන ගියන් සාර්ථක වන්නේ නැහැ මේ අවස්ථාවේ. දෙවන ලකුණ දිවස් කණ්ඩායම. ලකුණු සංඛ්‍යාව ලකුණු 2ට එකක් වශයෙන් විභාගිත. පිරුෂ ප්‍රහාරය දියත් කරන සාර්ථකව වැඩපවත්වනවා. ලකුණක් දිවස් කණ්ඩායමට. පන්දු ප්‍රහාරය සීමාවෙන් ඔබටයි ගමන් කරන්නේ.
ජාන සූදානම් අද යොමු කිරීම. ඉහන් අමිල ස්ථානගත කරනවා ජම්බු. පිරුෂ නැවතත් වාය සාර්ථකයි හිමිතකි. තාත් ලකුණ. දිනවස කණ්ඩායම ලකුණු 4ට බිඳුවක්. ලෙස්සයි ලකුණු 7ය පාතින්නේ. ජානායද සූදානම්. පන්දු පිනේමි. පිනේ සාර්ථකයි පන්දු බාර ගැනීම දුර්වල තත්ත්වයකයි පැවති. යනු තවත් ලකුණක් දිවස්ස කණ්ඩායමට. ගේ මාතර ලෙවි. බැරි නම් වෙනවකට. ඒක try කරන්න අවසන් බෝල්. උත්සාහ කරන්න. හරි බයලා. පන්දු පිනවීම. ගියාන්ගේ යම් සිලස පන්දුව ලබා ගන්නේ නැහැ. ඒ අනුව තවත් ලකුණක් දිවස්ස කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 5ට 1යි. අමිලගේ පන්දුවේ නැවීම සීමාවෙන් ඔබටයි පන්දුව ගමන් කරන්නේ. තවත් ලකුණක් දිවස්ස කණ්ඩායමට. එජා පන්දු බින්නේ අසාර්ථකයි. ප්‍රථම කයිද දෙකයි ලකුණු දෙක දක්වා ලකුණු ඉහළ යනවා රෙෆරි කණ්ඩායම. විරාජ් පිරුෂගේ ප්‍රහාරය සීමාවෙන් ඔබටයි ගමන් කරන්නේ. ඒ අනුව ලකුණක් ලැබෙනවා රෙෆරි කණ්ඩායමට. ලකුණු තත්ත්වය ලකුණු 3ට 6ක් ලෙසයි වාදින්නේ. පිරුෂ ප්‍රහාරය සාර්ථකයි. පිරුෂගේ තවත් ලකුණක් දිවස්කස් කණ්ඩායමට. ලකුණු තත්ත්වය ලකුණ ස්ථානගත කරන පන්දුව අමිල ජනා පන්දු යොමු කරනවා. අමිල පන්දුව බාර ගන්නවා. ඒ අනුව තවත් ලකුණක් එක් වෙනවා. දිවස්ස කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 8ට 3ක් ලෙස ඉහළ නංවා ගන්නවා. ප්‍රථම වටේ දිවස්ස කණ්ඩායම ජයග්‍රහණය කරලා දෙවන වටයයි ක්‍රියාත්මක වන්නේ. තවත් ලකුණ දිවස්ස කණ්ඩායමට. යනවා ලකුණු තත්ත්වය ලකුණු 9ට 3ක් ලෙසයි වාදින්නේ. ලකුණු 9ට 3ක් ලෙසයි වාදින්නේ. ප්‍රථම වරට දිවස්ස කණ්ඩායම සංවිධානය කරන වොලිබෝල් තරගාවලිය රෙෆරි කණ්ඩායම අතරයි දෙවන අර්ධය වාදින්නේ. ඊරුෂ සාර්ථක පිටි ප්‍රහාරයක්. ගියාන්ගේ පන්දු යොමු කිරීම සීමාවෙන් ඔබටයි ගමන් කරන්න යන තව ලකුණක් දිවස්ස කණ්ඩායමට ලැබෙන ලකුණු තත්ත්වය ලකුණු 10ට 3ක් ලෙසයි පාති. පිරිසගේ භාරය සාර්ථකයි. තවත් ලකුණක් දිවස්ස කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 11ට 3ක් ලෙසයි වාදී. ඉයන් සාර්ථක වන්නේ නැහැ යස්තාජි. කැලි දෙකද ගත්තා? ඔක අයිකල කිව්වේ. නෑ කැලි දෙක 3-4ක් තියෙනවා. එකට ගන්නවද? එකටද ගන්න ඕනේ. මෙහෙම අරන් මාතර මේ ස්කෝර් එකක් ගන්න. එකට ගන්න. ලකුණු තත්ත්වය 13ට 3යි. විරාජ්ගේ පන්දු යොමු කිරීම
අමිල පන්දු බාර ගන්න ස්ථානගත කරනවා. අලිසු ස්ථානගත කිරීම සාර්ථක නැහැ. ඒ අනුව ගේම් පොයින්ට් ඩීමාස්ටර් කණ්ඩායමට ගේම් පොයින්ට් එක ලකුණු 14ට ලකුණු 3යි. දෙවන අර්ධය ජයග්‍රහ කිරීමට ඩීමාස්ටර් කණ්ඩායමට තව එක් ලකුණක් පමණයි අවශ්‍ය වන්නේ. ගියාන් පන්දු අශේන් ඉරිසගේ ප්‍රහාරය සාර්ථකයි. අනුව ප්‍රථම තරගය ජයග්‍රහණය කරන ඩීමාස්ටර්ස් ඒ කණ්ඩායම. ඒ අනුව දෙවන තරගයේ ජය ඩීමාස්ටර් කණ්ඩායමටයි. දැන් තියෙන්නේ දැලතුරටයි පන්දුව අසාර්ථකයි. නැවතත් ලකුණු ඩීමාස්ටර්ස් ලකුණු 3.0යි ලකුණු තත්ත්වය. ඒවර සාර්ථක ලෙස තරගයට වීසනවා ඩීමාස්ටර් කණ්ඩායම. ඩීමාස්ටර් 3 ලුම්බිනි 0. සාර්ථක වාරයක් ඉතාමත් හොඳින් පන්දුව ගොඩ ගන්නවා. විරාජ්‍ය නැවතත් ස්ථානගත කරනවා. මුසුම් තරඟ වටයක් ජනාගේ කෙටි පන්දු වාරය උණුසුම් තරඟ වටයක ක්‍රියාත්මක වන්නේ තවමත් ලකුණ කාටද? ලකුණ ලුම්බිනි කණ්ඩායමට. ලකුණු 8යි ලකුණු 7යි. සාර්ථක ස්ථානගත කිරීමක්. ඒ සමගම ඒ ලකුණ බයමාරේ කණ්ඩායමට. ඔය සින්දුව ගැන කතා කරන්නේ නැතුව මේ වැඩේ ගැන කතා කරා. ලකුණු සංඛ්‍යාව ලකුණු 9ට ආදායි. නැවතත් සාර්ථකයි. අංක 1 ක්‍රීඩකයා ඉතා දක්ෂ ලෙස තරඟ වදින බයමාරේ කණ්ඩායමේ තම පිළට අවශ්‍ය සහායකයේ උපරිමයෙන් ඔහු ලබා දෙනවා. මේ ස්ථානගත කිරීම සිදු කරන නිසා
බ්ලැක් ඇරස් කණ්ඩායමේ පිළිබඳ අවධානයක් යොමු කරන්නේ. තරිඳු පන්දු යොමු කරනවා. සාර්ථකයි. වයමාරේ කණ්ඩායම ලකුණු දත්තේ ලකුණු 11 දක්වා හෙලා යනවා. වයමාරේ කණ්ඩායම ලකුණු දත්තේ 11ට 7යි. අසාර්ථක බඳු දීමක් කෙවරණ අංක 4 දීලා ගියාගෙන ලකුණක් එක් වෙනවා. බ්ලැක් ඇරෝස් පිළට භික්ෂු සූදානම් පන්දු දින්නෙම. सार्थक बंद भी करना देसी में पहले इस बार के लिए हाथ लागुना ब्लैक एरस का डायमंड लागुना संख्या में नामे एकोला है सार्थक है बंद तीन में स्थान गदा करना උණුසුම් තරගයේ ක්‍රියාත්මක වන්නේ ඉතාම සාර්ථක කෙටිබඳු පාරයක් ලකුණ බ්ලැක් ඇරෝස් ලකුණු සංඛ්‍යාව 11ට 10 සමාන 10ට 11 सार्थक बंद भी नहीं हुआ දලාවරණය කිරීම සාර්ථකයි. එවර නැවතත් පෙර සේම ස්ථානගත කිරීම සාර්ථකයි. අංක ක්‍රීඩකයාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 12ට 10යි. ප්‍රථම වටේ අවසන් තරගයයි ක්‍රියාත්මක වන්නේ. මෙම තරග වටේ අවසානයේ අවසාන මේක බලන් ඉන්න. බලන්. ලකුණු සංඛ්‍යාව අසාර්ථක බඳු කෙටි බාරකින් ලකුණක් පොසිඩා කණ්ඩායමට. ශ්‍රී ලංකා පාරමිනි ප්‍රදේශ ලකුණු 12යි ලකුණු 9යි ලකුණු තත්ත්වය ලකුණු 12ට 9ක් ලෙසයි වාදී. සාර්ථක බඳු දිනේවා අසාර්ථක පිළිගැනීමක් ඒ සමගින් ලකුණු තත්ත්වය ලකුණු 13යි. නුමිනි ප්‍රදේශ ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා එළ යනවා. බොන්සිඩා කණ්ඩායමට ආස්ථාවක් තිබෙනවා. ආස්ථාව බොන්සිඩා කණ්ඩායමට තම ලකුණු දෙකක් ලබා ගතහොත් මෙම තරග වටේ ජයග්‍රහණය කිරීමට උන්ට ආස්ථාව ලැබෙනවා. අංකපා ක්‍රීඩකයා ස්ථානගත කරනවා. ආජිත් පන්දු පිළිගන්නවා. අසාර්ථකයි. සංනිවේදනය අසාර්ථකයි. ලකුණක් ලකුණු සංඛ්‍යාව ලකුණු 10ට 13යි. ලකුණු 10ට 13ක් ලෙසයි පවතී. ආජිත් අසාර්ථකයි. නැවතත් අසාර්ථකයි. බොන්සිඩා කණ්ඩායම සැලකිලිමත් විය යුතුයි. ලකුණු 11 දක්වා හෙළ යනවා. නේපාල් කණ්ඩායමේ තම ලකුණු තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නම් එවරත් අසාර්ථකයි. මිලන් වද ඉනාමයක් ලබා ගන්න අකාලන කණ්ඩායම් නායකයා. ඒ අනුව ලකුණු තත්ත්වය නුමිනි ප්‍රදේශ 6 ශ්‍රී ලංකා ටොස් ලකුණු තත්ත්වය ලකුණු 6ට 10ක් ලෙසයි.
Service from Nepal meeting, very nice man. 1-1. Meeting, Nepal meeting 9, meeting 7. Meet. Setelah itu finally, 1-1 lagi